අද කතා කරමු අපි ලස්සනට කලර්ස් මැච් කරලා ඇඳුමක් අඳින්නේ කොහොමද කියලා. ගොඩක් වෙලාවල් වලට ගොඩක් දෙනෙක් එකම ටෝන් එකේ ඇඳුම් ඒ වගේ එක සිමිලර් පැටර්න්ස් තමයි ගොඩක් වෙලාවට ස්ටයිල් කරන්නේ. ඉතින් අපි හරියටම අපේ අඳින කලර්ස් ගැන හරි අවබෝධයක් තිබ්බනම් ඇත්තටම අපේ අල්මාරියේ තියෙන ඇඳුම් වලින් අපිට හිතේ හැටියට ලස්සනට ඇඳුම් ස්ටයිල් කරන්න පුළුවන්. ඉතින් අපි ඉස්සෙල්ලම දැනගන්න ඕනේ බේසික් කලර් වීල් එක. ඉතින් සාමාන්‍යයෙන් අපි ඉස්කෝලේ යන කාලෙදි මේ දේවල් ඉගෙන ගත්තා. අපිට පොඩ්ඩක් නැවත මතක් කරගන්න එක තමයි මෙතනදි කරගන්න තියෙන්නේ. ඉතින් කලර් වීල් එක ගැන කතා කරොත් අපිට තියෙනවා ප්‍රයිමරි කලර්ස්, ඒ වගේම සෙකන්ඩරි කලර්ස්, ඒ වගේම මේ දෙකේම කොම්බිනේෂන් එකකින් හැදෙන තව කලර්ස් ගොඩාරියක් තියෙනවා. ඉතින් අපි දැනට අපි බලමු මේ වගේ කලර් වීල් එකකින් කොහොමද අපි ඇඳුමක් අඳිනකොට කලර්ස් තෝරගන්න ඕනේ කියලා. ඉතින් අපි ඉස්සෙල්ලම කතා කරමු අපි ගොඩක් දෙනෙක් ඇඳුමක් ස්ටයිල් කරද්දී පාවිච්චි කරන පැටර්න් එක. ඒ වෙලාව ඇනලොග් කලර්ස්. ගොඩක් වෙලාවට ඇනලොග් කලර්ස් කියලා කියන්නේ අපි තෝරගන්න අපේ මේන්ම ෂේඩ් එක. හිතමුකෝ අපි තද නිල් පාට තෝරගන්නවා කියලා. එතකොට තද නිල් පාට නම් ගොඩක් වෙලාවට ඒ බ්ලූ ටෝන් එකේ තියෙන ෂේඩ්ස් වලින් ලයිටර් ෂේඩ් එකක් හරි නැත්නම් ඊට වඩා තවත් තද පාටක් හරි අපි එකතු කරලා අවුට්ෆිට් එකක් ක්‍රියේට් කරනවා නම් අපි ගොඩක් වෙලාවට මේ ස්ටයිල් මෙතඩ් එකට කියනවා ඇනලොග් කලර්ස් කියලා. ඉතින් මේ ඇනලොග් කලරින් මෙතඩ් එක බැලුවොත් එහෙම ගොඩක් වෙලාවට අර අපි එකම ෂේඩ් එකේ කලර්ස් තමයි එක එක ටෝන්ස් වලට අරගෙන මේක මැච් කරන වෙලාවල් තියෙනවා. එතකොට අපිට වෝම් ටෝන් දැන් බ්ලූ කලර් එකක් ගත්තොත් එහෙම ඒකේ කූල් ටෝන් කලර්ස් සහ වෝම් ටෝන් කලර්ස් කියලා දෙකට කඩලා අපිට පාවිච්චි කරන්න පුළුවන්. දැන් ටර්කොයිස්, ස්ටීල් වගේ කලර්ස් උත් මික්ස් කරන්න පුළුවන් බ්ලූ අපි එකතු කරනවා නම්. ඒ වගේ එක ෂේඩ් එකක් තෝරගෙන ඒකේ ටෝන්ස් අපිට වේරියේෂන්ස් ගන්න පුළුවන්. ලයිටර් කලර්ස්, ඩාර්කර් කලර්ස් ඒ වගේ මික්ස් කරලා එකම කලර් එකේ කලර් ෆැමිලි එකේ දේවල් එකතු කරොත් අපිට ඇනලොග් කලර් මෙතඩ් එකට අපේ ඇඳුම ස්ටයිල් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට කොම්ප්ලිමෙන්ටරි කලර්ස් තියෙනවා. ඉතින් කොම්ප්ලිමෙන්ටරි කලර්ස් කියලා කිව්වම ගොඩක් වෙලාවම කලර් වීල් එකේ අර උඩ තියෙන මැච් වෙන කලර් එකටම පල්ලෙහා කලර් එක අපිට මැච් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ කලර්ස් වලට කොම්ප්ලිමෙන්ට් වෙන කලර්ස් උත් තියෙනවා. ඒ වගේම තමයි කොන්ට්‍රාස්ට් වෙන කලර්ස් උත් තියෙනවා. එකකට එකක් ගැලපෙන්නේ නැහැ. හැබැයි ඒ දෙක එකතු කරාම හරිම ලස්සන කොම්බිනේෂන් එකක් අපිට ක්‍රියේට් කරන්නත් පුළුවන්. ඉතින් මේ වගේ ක්‍රම කිහිපයකට බේසික් ක්‍රම කිහිපයකට අපි බලමු අපිට ස්ටයිල් කරන්න පුළුවන් කලර්ස් මොනවද තියෙන්නේ කියලා. ඉස්සෙල්ලම බලමු අපි කලර්ස් දෙකක් මැච් කරනවා නම් මොන වගේ කලර්ස් අපිට මැච් කරන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම මම මෙතනදී කියන්නේ කොන්ට්‍රාස්ට් කලර්ස් තමයි මම ගොඩක් වෙලාවට කියන්නේ කොන්ට්‍රාස්ට් සහ කොම්ප්ලිමෙන්ටරි කලර්ස් අපිට මික්ස් කරන විදිහ. මොකද ඇනලොග් කලර්ස් ඔයගොල්ලන්ට කරගන්න පුළුවන් එකම ෂේඩ් එකේ ටිකක් උස් පහත් කරලා ඔයගොල්ලන්ට ඒක මැච් කරගන්න පුළුවන්. ඉතින් අපි මෙතනදී බැලුවොත් එimhe සාමාන්‍යයෙන් black white කියන කලර්ස් දෙක ඕගොල්ලන්ට ඇත්තටම කලර් වීල් එකේ තියෙන ඕනම කලර් එකක් එක්ක ඕගොල්ලන්ට මැච් කරන්න පුළුවන්. හරිම ලස්සනට කොන්ට්‍රාස්ට් වෙන සහ කොම්ප්ලිමෙන්ට් වෙන කලර්ස් දෙකක් තමයි බේසික් කලර්ස් වලින් black and white කියලා කියන්නේ. ඉතින් අපි ප්‍රයිමරි කලර්ස් වල බැලුවොත් එහෙම ගොඩක් වෙලාවට ප්‍රයිමරි කලර්ස් තුනම ලස්සනට කොන්ට්‍රාස්ට් කරන්න පුළුවන්. red and blue, red and yellow, ඒ වගේම blue and yellow, blue and red. ඔය වගේ ලස්සනට කලර්ස් ටික ඕගොල්ලන්ට මික්ස් කරගන්න පුළුවන් ප්‍රයිමරි කලර්ස් ටික උනත්. මොකද කොන්ට්‍රාස්ට් වෙද්දි ඒවා එකකට එකක් හරිම ලස්සනට කොම්ප්ලිමෙන්ට් වෙනවා. ඉතින් මම ඕගොල්ලන්ට කලින් කිව්ව බේසික් කලර් කොම්බිනේෂන්ස් ටිකට අමතරව ඕගොල්ලන්ට තව කලර්ස් කිහිපයක් එකතු කරලා හදන්න පුළුවන් අවුට්ෆිට්ස් තියෙනවා. ඉතින් කලර්ස් දෙක තුන නැතුව මම ඕගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද කලර්ස් හතරක් විතර එකතු කරලා මේ වැඩේ කරගන්න කියලා. දැන් ඔයා හිතන්න ඔයාට මික්ස් කරන්න පුළුවන් ඩාර්ක් ග්‍රීන්, ඒ වගේම yellow, teal නැත්නම් ටිකක් light teal කලර් එකක් වගේ කලර් එකක්, white, මේ කලර්ස් හතර ඔයාට මික්ස් කරලා ලස්සන අවුට්ෆිට් එකක් හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙච්චර ඔයාට කලර්ස් වැඩි නම් ඔයගොල්ලන්ට පුළුවන් yellow, white and green කියන කලර්ස් තුන උනත් හරිම ලස්සනට කොම්ප්ලිමෙන්ට් වෙන කලර්ස් තුනක් තමයි මේ කලර්ස් තුන. මේකට ඔයාට එකතු කරන්න පුළුවන් blue එක, නැත්නම් ඔයාට white අයින් කරලා ඒ වෙනුවට blue use කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඔයාට මික්ස් කරන්න පුළුවන් purple shades. ගොඩක් වෙලාවට dark purple, light purple මේවත් එක ලස්සනට contrasting colours විදිහට ඔයාට එකතු කරන්න පුළුවන්. fuchsia pink, ඒ වගේම orange colors, මේ colors තුන කියන්නේ purple, fuchsia pink and orange කියන colors තුනත් හරිම ලස්සනට complement වෙන contrast colors තුනක්. ඒ වගේම තමයි butter yellow වගේ color එකක ඇඳුමක් ඔයා match කරනකොට එහෙම නැත්නම් color එකක් ඔයගොල්ලෝ ලස්සනට style කරන්න ඉන්නවනේ ඔයගොල්ලන්ට පුළුවන් use කරන්න bright orange, ඒ වගේම ලස්සන dark නිකන් navy blue වගේ blue color එකත් එක්ක ඔයාට පුළුවන් අර butter yellow වගේ color එකක්
ලස්සනට මැච් කරන්න. මේක හරිම ලස්සනට කොම්ප්ලිමන්ට් වෙන හරිම ලස්සන කලර් කොම්බිනේෂන් එකක්. බ්‍රයිට් හරිම රිච් කලර්ස් තියෙන කලර් කොම්බිනේෂන් එකක්. ඒ වගේම තමයි තවත් හරිම ලස්සන කලර් කොම්බිනේෂන් එකක් තමයි මෝව්, ඒ වගේම බේජ් බ්‍රවුන්, white and black කියන කලර්ස් හතර. මේ කලර්ස් හතර එකතු කරලා තවට හරිම ලස්සනට කොන්ට්‍රාස්ට් විදිහට අවුට්ෆිට් එකක් ක්‍රියේට් කරගන්න පුළුවන්. වගේම තමයි තවත් ලස්සන කලර් කොම්බිනේෂන් එකක් තමයි black, white, yellow, ඒ වගේම බ්‍රවුන් යෙලෝ කිව්වම ෆුල් බ්‍රයිට් යෙලෝ එකක් යූස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි බ්‍රවුන් එක එතකොට ටිකක් ඩාර්ක් නිකන් අර චොක්ලටි බ්‍රවුන් කලර් එකක් වගේ එකතු කරලා හදන අවුට්ෆිට්ස් උත් හරිම ලස්සනයි. මේ කලර් කොම්බිනේෂන් එක ගොඩාක් අපි යුරෝප් පැත්තේ තමයි දකින්නේ. මොකද මේක කර කූල් වෙදර් එකකට හරිම ලස්සන හින්දා හැබැයි ලංකාවේ අපිටත් මේක ස්ටයිල් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ලස්සනට ස්ටයිල් කරන්න පුළුවන් තවත් කලර් එකක් තමයි ග්‍රේ කියලා කියන්නේ. අපි ගොඩාක්කට බ්ලැක් වයිට් ඇඳුන්නේ ගොඩක් වෙලාට ස්ටයිල් කරන්නේ. හැබැයි ග්‍රේ කලර් එකත් ඕගොල්ලන්ට ඕනම ෂේඩ් එකක් එක්ක මික්ස් කරන්න පුළුවන්. ස්පෙෂලි ඕගොල්ලන්ට බ්ලැක් වයිට් එක, ඒ වගේම රෙඩ්, බ්ලූ, පින්ක් මේ වගේ ටෝන්ස් එක්ක උනත් ඔයාලට ලස්සනට ග්‍රේ කලර් එක මැච් කරන්න පුළුවන්. ඉතින් තව මේ වගේ කලර් කොම්බිනේෂන්ස් නම් ගොඩාක් තියෙනවා. මම ඔයගොල්ලන්ට පික්චර්ස් විදියට දාන්නම්. එතකොට ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. කොයි වගේ කලර්ස්ද ඔයගොල්ලන්ගේ අවුට්ෆිට්ස් වලට මැච් කරන්න පුළුවන් කියලා. ඇත්තටම අර මොනෝටෝන්ස් අඳිනවට වඩා හරිම ලස්සනයි කොන්ට්‍රාස්ට් ටෝන්ස් අඳින එක හරි ලස්සනට මැච් කරලා අඳිනකොට ඒක වෙනම යුනික්නස් එකක් තියෙනවා. ඉතින් 2026 කියන year එකේ මේ වගේ දේවලුත් ඔන්න ඔයාලට try out කරලා බලන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ආසාවෙන් බලන්න ඇති කියලා. ඉතින් තවත් මේ වගේ ඉස්සරහට වීඩියෝස් බලන්න කැමතිද? දැන් මම channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.